තිරේ දිස්වෙන්නේ 2024 ආර්ථික විද්‍යාවේ MCQ 6 වෙනි ප්‍රශ්නය. අපි දන්නවා 6 වෙනි ප්‍රශ්නය හැදෙන්නේ ඉල්ලුම සැපයුම පාඩමෙන්. අපි බලමු ප්‍රශ්නය කොහොමද එක්සැමින අහලා තියෙන්නේ කියලා. එක් කරුණක් හැර පාත සඳහන් සියලුම සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම දකුණට විටැන්වීමට හේතු වේ. එසේ නොවනස් වනුයේ කරුණ වනුයේ මොකක්ද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ කරුණු ටිකක් තියෙනවලු. ඒ කරුණු හතරක්ම ඉල්ලුම් වක්‍රයේ දකුණට හෝ වමට දකුණට විටැන්වෙනවා කියලා තියෙන්නේ. ඉතින් අහන්නේ එසේ නොවන්නේ මොකක්ද කියලා. ඉතින් අපි දන්නවා ඉල්ලුම් වක්‍රය දකුණට විටැන් වෙන්න බලපාන සාධක 6ක් තියෙනවා. ඒ වගේම වමට විටැන් වෙන්න සාධක 6ක් තියෙනවා. ඉතින් අපි බලමු මේකේ මොනවද පිළිතුර වෙන්නේ. ආදේශක භාණ්ඩයක මිල ඉහළ යාම. පුතේ ආදේශක භාණ්ඩයක මිල ඉහළ ගියොත් වක්‍රය දකුණට විටැන් වෙනවා. ඒ නිසා අපිට පිළිතුර මේක විදියට බාර ගන්න බෑ. පළවෙනි පිළිතුර අපිට කපන්න පුළුවන්. පාරිභෝගිකගේ ආදායම ඉහළ යාම. ආදායම ඉහළ ගියොත් පුතේ වක්‍රය දකුණට ඉහළට ගමන් කරනවා. අනුපූරක භාණ්ඩයේ මිල පහත බැසේ. අනුපූරක භාණ්ඩයේ මිල පහත බැස්සොත් අනුලෝමයත් එක්ක තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය ඒ නිසා වක්‍රය දකුණට විටැන් වෙනවා. ඒක නිවැරදි පිළිතුර බාර ගන්න බෑ. අදාළ භාණ්ඩයේ මිල පහත බැස්සෙනවා. අපි දන්නවා මිල පහත බැස්සොත් එහෙම වක්‍රයේ දිගේ චලනයක් වෙනවා විතරයි. වක්‍රයේ දකුණටවත් වමටවත් විටැන් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සරලත්වයෙන් පිළිතුර ගන්න පුළුවන් පිළිතුර අංක 4. පස්වෙනි එක බලන්න. වෙළඳපොළ තුල පාරිභෝගිකගේ සංඛ්‍යාව ඉහළ යනවා. ඉහළ ගියොත් ඒ වක්‍රය දකුණට විටැන් වෙනවා. ඒක පිළිතුර බාර ගන්නත් බෑ. මගේ රත්තරන් දුර පුතාලට මේක තේරුනේ නැත්නම් මේ සම්බන්ධව අපි අපේ YouTube channel එකේ සම්පූර්ණ පාඩම් 3ක් අපි නොමිලේ ඔයගලන්ට උගන්වනවා. ඔයා යන්න මගේ Econ with Sadith Perera කියන YouTube channel එකට. ඒකේ ගිහිල්ලා playlist එකට යන්න. ඒකේ ඔයාට හරියටම අපි 7 වෙනි වීඩියෝ එකේ පැය 1 විනාඩි 21 දී මේ ප්‍රශ්නෙට පිළිතුරු ගන්න විදිය සාර්ථකව ගන්න පුළුවන් වෙන්න උගන්වනවා. ඔයාට ඉල්ලුම සැපයුම ගැන බැරි නම් මේ පාඩම් මාලාව බලන්න. ඔයාට මින් මනසට කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්න බැරි වෙන්නේ නැහැ කියන එක අපි ඔප්පු කරලා පෙන්නනවා. right. Thank you.